සුවසෙවන YouTube channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අදත් ඔයා වෙනුවෙන් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයා වෙනුවෙන් වැදගත් වෙන වීඩියෝ විශාල ප්‍රමාණයක් අපේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාගෙන් ඉල්ලා සිටිනවා ඒ වටින වීඩියෝ බැලුවේ නැත්නම් නරඹන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔබ අහලා ඇති අපේ ශරීරයේ බොහෝ හෝමෝන වර්ග ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ එක එක හෝමෝන වර්ගවලට වෙන් වශයෙන් මෙහෙයක් පවතිනවා. ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත බොහෝ ක්‍රියාවලි මේ හෝමෝන හරහා සිද්ධ වෙනවා. ඩිම්බ මෝචන ක්‍රියාවලිය, ඔසප් වීම සිදුවීම එයින් ඉතා සුළු කීපයක්. මේ වගේ තව බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ හෝමෝන ශ්‍රාවයේ අඩුවීම වැඩිවීම දෙකම හොඳ දෙයක් නෙවෙයි. නමුත් බහුල වශයෙන් සිද්ධ වෙන්නේ අඩුවීම. ප්‍රජනක ක්‍රියාවලිය කියලා කියන්නේ කාන්තා සිරුරේ සිද්ධ වෙන අසිරිමත් ක්‍රියාවලියක්. මේ සඳහා හෝමෝන වර්ග ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ගැබ් ගැනීම සඳහාත් ගැබ් ගැනීමක් සාර්ථකව පවත්වාගෙන යාම සඳහාත් කාන්තාවකගේ ශරීරයේ විවිධ හෝමෝන රැසක් ක්‍රියා කරනවා. මේ හෝමෝන එකිනෙකට සම්බන්ධ වෙමින් ඉතා සංකීර්ණ සහ ක්‍රමානුකූල චක්‍රයක් ඔස්සේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කටයුතු පාලනය කරනවා. මේ හෝමෝන ගැන කතා කරනකොට අපි අවස්ථා තුනකදී මේ ගැන සාකච්ඡා කරමු. ඒ අවස්ථා තුන නම් පළවෙනි එක තමයි ඩිම්බ මෝචනයට පෙර සිදුවන හෝමෝන ක්‍රියාවලිය. දෙවැනි එක ඩිම්බ මෝචනය අතරතුර සිදුවන හෝමෝන ක්‍රියාවලිය. තුන්වෙනි එක ඩිම්බ මෝචනයෙන් පසු සිදුවන හෝමෝන ක්‍රියාවලිය. හරි. දැන් අපි මේ එකිනෙක සාකච්ඡා කරන්න පටන් ගමු. පළවෙනි එක මොකක්ද කියලා මතකයි නේද? පළවෙනි එක තමයි ඩිම්බ මෝචනයට පෙර සිදුවන හෝමෝන ක්‍රියාවලිය. ගැබ් ගැනීමට අවශ්‍ය මුල්ම පියවර වන්නේ ඩිම්බයක් මෝචනය වීම. මේ සඳහා පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන දෙකක් ශ්‍රාවය වෙනවා. ෆොලිකල් උත්තේජන හෝමෝනය. ඔයාලා අහලා තියෙනවද FSH කියලා කියන්නේ? මේක මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි ශ්‍රාවය වෙන්නේ. ඔසප් චක්‍රයේ ආරම්භ වීමත් එක්ක FSH කියන හෝමෝනය ශ්‍රාවය වීම වැඩි වෙනවා. මේ හෝමෝනය ඩිම්බ කෝෂවල ඇති ෆොලිකල්ස් කියන ව්‍යුහයන් තුල ඩිම්බ මේරීම සඳහා උත්තේජනයක් ඇති කරනවා. ඊස්ට්‍රජන් කියන හෝමෝනය. FSH හෝමෝනයේ උත්තේජනය සමග ඩිම්බ කෝෂවලින් ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය වීම ආරම්භ කරනවා. මේ හෝමෝනය ගර්භාෂයේ ඇතුළු බිත්ති ඝනකම සහ සරු කිරීමට උදව් කරනවා. මේ සංසේචනය වූ බිත්තරයක් ගර්භාෂයේ තැන්පත් වීමට සූදානම් කිරීමක්. දෙවැනි අවස්ථාව ඩිම්බ මෝචනය අතරතුර සිදුවන හෝමෝන ක්‍රියාවලිය. ඩිම්බ මෝචනය කියලා කියන්නේ මේරු ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් පිටවීම. මේ සඳහා හෝමෝනයක් ඉතා වැදගත් මෙහෙයක් ඉෂ්ට කරනවා. ලුටිනයිසින් හෝමෝනය LH කියලා කියන්නේ මේ හෝමෝනයට තමයි. ඔසප් චක්‍රයේ මැද භාගයේදී ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාමත් සමග මොළයෙන් විශාල වශයෙන් LH හෝමෝනයක් නිදහස් කරනවා. මෙම හෝමෝනය මේරු ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිටවීමට එහෙම නැත්නම් ඩිම්බ මෝචනයට සංඥාවක් ලබා දෙනවා. තුන්වෙනි අවස්ථාව ඩිම්බ මෝචනයෙන් පසු සිදුවන හෝමෝන ක්‍රියාවලිය. ඩිම්බ මෝචනයෙන් පස්සේ ගැබ් ගැනීමක් සිදු වුවහොත් ශරීරයේ තවත් වැදගත් හෝමෝන කීපයක් ක්‍රියාත්මක වෙනවා. ඩිම්බය පිට වුණාට පස්සේ ඩිම්බ කෝෂයේ ඉතුරු වන කොටස් ඇතුළත ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය විශාල වශයෙන් නිෂ්පාදනය වීම ආරම්භ කරනවා. මේ හෝමෝනය ගර්භාෂයේ ඇතුළු බිත්තිය තවත් ඝන කර සංසේචනය වූ බිත්තරයක් තැන්පත් වීමට හොඳම පරිසරයක් සකස් කරනවා. මෙය ගබ්සා වීම වැළැක්වීම සඳහාත් උපකාරී වෙනවා. ගැබ් ගැනීමෙන් පසු ක්‍රියාත්මක වන හෝමෝන වර්ග. මානව කොරියෝනික් ගොනඩ්‍රොෆින් හෝමෝනය. ඔයාලා අහලා තියෙනවද SCG හෝමෝනය? මෙය ගැබ් ගැනීමක් සිදු වූ පසුව පමණක් ශරීරය තුල නිෂ්පාදනය වෙන හෝමෝනයක්. මේ හෝමෝනය ගර්භණී පරීක්ෂණ මගින්
හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ නිසයි. SAG හෝමෝනය මගින් ගැබ් ගැනීම සාර්ථකව පවත්වා ගැනීමට අවශ්‍ය හෝමෝන විශේෂයෙන් ප්‍රොජෙස්ටරෝන් දිගින් දිගටම නිෂ්පාදනයට උපකාර කරනවා. ඉතින් මේ හෝමෝන වර්ග සියල්ල එකිනෙකට සම්බන්ධ වෙමින් ඊතා ක්‍රමානුකූල ක්‍රියා කරන නිසා තමයි සාර්ථක ගැබ් ගැනීමක් සිදු වෙන්නේ. මෙහිදී ඕනෑම හෝමෝනයක් අඩුවීම හෝ වැඩිවීම ගැබ් ගැනීමට ඇති හැකියාවට බලපෑම් කරන්න පුළුවන්. එම නිසා ඔයාගෙත් කිරිසිහිනේ තාම සැබෑ වෙලා නැත්තම් හෝමෝන වල අන්බැලන්ස් වීමක් වෙන්න පුළුවන්. එම නිසා නොපමාව වෛද්‍ය පරීක්ෂණ කරා යොමු වීම තමයි සුදුසු.